ආදරණීය තරුවක් චිත්‍රපටයට පනපෝපු ඇ බ්‍රදරින් ලෝ එක්ක රඟපානවා කියන එක සාමාන්‍යයෙන් හැමෝටම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම මේන් කැරක්ටර්ස් දෙන්න හැටියට කොහොමද එක්ස්පීරියන්ස් එක? ඔව් මං හිතන්නේ ගොඩාක් දෙනෙක් චිත්‍රපටි එන්න කලින් ටිකක් කතා බහට ලක් වුණා කොහොමද මේ නෑනයි මස්සිනයි රෙන්ව තුන් විදියටද රඟපාන්නේ ඒගොල්ලෝ කොහොමද මේ ස්ක්‍රීන් එකේ ආදරය කරන්නේ කියන ලොකු ඩවුට් එකක් ප්‍රේක්ෂකින්ට මුලින් තිබුණා. හැබැයි මං හිතන්නේ චිත්‍රපටිය නැරඹුවාට පස්සේ ඔක්කොම වෙනස් වෙයි. මොකද ඒක කොච්චර ඒ කියන්නේ අපි ඇත්තටම මේක අපේ වෘත්තිය. ඉතින් සමහර වෙලාවට එක දවසක් සාරංග අයියත් ඒක පැහැදිලි කරා වැඩසටහනක ටීවී එක ඉස්සරහට වෙලා හරි නිකන් වෙන දෙන්නෙක්ට වෙන නෑනයි මස්සිනයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට පුළුවන් ඇතරම මේ එහෙම කරන්න කියලා. නමුත් අපේ වෘත්තිය මේක. අපි දන්නවා අපි තෝරගෙන අපි තෝරා බේරාගෙන වැඩ කරද්දී කොහොමද මේ වෘත්තියේ චරිතවලට අදාළ විදියට අපි හැඩ ගැහෙන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ සාරංග අයියත් එක්ක රඟපාන ලැබිච්ච එක එයාමගේ සහෝදරයා වුණාට මට එයාත් එක්ක රඟපාන ලැබිච්ච එක ඇත්තටම ලොකු අවස්ථාවක්. මොකද එයා හරිම ටැලන්ටඩ් හරිම ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක්. ඉතින් අපි සෙට් එක ඇතුලේ ඇක්ෂන් කට් එක අතර අපි දෙන්න සහෝදරයෝ නෙවෙයි. ඉතින් ඒ වගේ ප්‍රොෆෙෂනලිසම් එකක් එක්ක තමයි ඒක කෙරෙන්නේ. ඉතින් ඒක අලුත් මට වෙනස් අත්දැකීමක්. මං හිතන්නේ මම මෙතෙක් රඟපාපු හොඳම ප්‍රොෆෙෂනල් ඇක්ටර් තමයි සාරංග අයියා. We have none other than the producer himself. So this is your first movie. How does this moment feel like? It's actually a magical moment for me because I've been working towards this and dreaming about this project for a long time. And seeing everyone's reactions, it's actually overwhelming. So I'm really happy. What was it like wearing two hats as a producer and the actor? It was challenging, actually challenging, because usually I only act in a movie and then my job is done. But when it comes to production, from the initial stage, that's a job for me. Plus, the most challenging thing was acting while being the producer of the movie, because that adds more pressure. But Dilshan Amar Singh, the director, he made sure that I was at ease. So he helped me, supported me throughout, and the cast, the crew supported me a lot. Dinakshi was my backbone, still is. And so with all that support, I had a nice support system. So I think this is not just one man job. So so thanks to all of them. So what do you hope the audience takes home from after watching the movie? Yeah, that actually we can't predict it, but I think we are confident as a team that we've done a nice movie and people can enjoy. So with the comments we got, I think we kind of did what the audience expects from us. So I think and people were eagerly waiting for a nice love story as well with nice songs and family movie. So I think we've catered to that. So I hope people will take it in a very positive way. So I'd like to invite them to go to the cinemas with the family and watch Adani Tarwak and let us know how you feel about it. One last question. What was it like acting with Shanudri, your sister-in-law? It's fun because we anyway even at home we are very close, and it was challenging as well because she's my sister-in-law, but we took it as a challenge, and since we are professional actors, so that's what actors are supposed to do. Entire team helped us, especially the director, so it was fun. මුලින්ම සාරංගයට විශ් කරන යාගේ පළවෙනි මූවි ප්‍රොඩක්ෂන් එක සා දිල්ෂාන්ගේ පළවෙනි මූවි එක. ඉතින් ඒ දෙන්නගේ එකතු වෙලා මේ කරලා තියෙන ක්වොලිටි වැඩේ ගැන ඇත්තටම මට සතුටුයි. සා මේ වැඩේට මට ඉන්වයිට් කරාට සතුටුයි. සා ෂනුට විශ් කරනවා. සා මේකේ මූවි එකේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් කරේ දේවින්ද. මම සින්දු ටිකක් තමයි සින්දු වලට සම්බන්ධ වුණා මියුසික් කරන්න අමිත් අයියා. අපේ K2 කවිෂ්කර් ඇන්ඩි
මේක මාත් එක්ක සිං කරනවා කාංචනා අනුරාධි කයිස තව විශේෂ දෙයක් තමයි කාංචනාගේ මගේ එකතු වෙලා කියන පළවෙනි මූවි සෝන් එක. ඉතින් හරිම සතුටුයි මේ වැඩේට සම්බන්ධ වෙන්න උනේ ගැන. මම හිතනවා හොඳ නිර්මාණයක් එළියට ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලලා හොඳ නරක කියන්නේ මම හිතනවා ඔයාලා ආදරය කරන නිර්මාණයක් වෙයි කියලා. ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන ආවට. දිල්ෂාන් අමරසිංහ කියන නායක අධ්‍යක්ෂවරයාව අපි සිංහල සිනමාවට හඳුන්වලා දෙනවා. ෆිල්ම් එක බලලා වැඩිදුර කතා කරමු. ඉතින් thank you very much again. Enjoy the movie. මොකද හිතන්නේ ෆිල්ම් එක ගැන? ෆිල්ම් එක නම් හරිම ලස්සනයි, හරිම සිනමැටික්. මං හරිම ආසාවෙන් බැලුවා සහ ඒ කියන්නේ ලංකාව මෙච්චර ලස්සනයිද කියලා හිතනවා සමහරක් ෆ්‍රේම්ස් බලද්දී. ඇක්ටිං සුපර්බ්. නංගි මගේ හස්බන්ඩ් කියලා අමතක වෙන තරමටම මට ඇත්තටම මේගොල්ලෝ එහෙම දැනුනේවත් නැහැ. ඒ තරමට මේගොල්ලෝගේ කැරක්ටර්ස් වල ජීවත් වෙනා. I think it's a beautiful film. දැන් මම beautiful කියවට වැඩක් නැහැ. මේ බලන කට්ටිය තමයි ඇවිල්ලා ඒක තීරණය කරන්න ඕනේ. ඇයි සාරංග දිනාක්ෂි නැතුව සාරංග ශනුද්‍රිය? මං හිතන්නේ ඒ කැරක්ටර් එකට ගැලපෙන කෙනෙක්ව තමයි හෙව්වේ. සෝ දැන් මේ ෆිල්ම් එක බලද්දී තේරෙනවා ඒ කැරක්ටර් එකට මාව ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කැරක්ටර් එකට ගැලපෙන්නව ශනු සහ ඒ වයස්සේ ඒ එනර්ජි එක තියෙන කෙනෙක්. ඒ කැරක්ටර්ස් වලට හරියනම විදියට ඒගොල්ලෝ කාස්ට් කරලා තියෙනවා. I think that's the reason. මට එක දෙයක් තේරුණා. ඒ මොකද්ද? ඔයා දරුවා. මේ කෙනා අපි තිරේ දකින්නකොට ටිකක් බය හිතෙන. නමුත් මම දන්න විදිහට ගොඩක් සංවේදී කෙනෙක්. රංජන් අයිට මොකද හිතුනේ ෆිල්ම් එක බලද්දි? නංගිති සාරංගට සූපතන් ආවේ. හරිම අන්තිමට හරිම ලස්සන ට්විස්ට් එකක් තියෙන ලස්සන ෆිල්ම් එකක්. ෆොටෝග්‍රැෆිකේ ඩිරෙක්ෂන් සේරම මේ දිල්ෂාන්ගේ හොඳම තත්ත්වය තියෙනවා. අපේ විශ්වනේද DOP. ඒ වගේම මේ සංගීතගේ හොට් ඇක්ටිං ශනුද්‍රි සාරංග මරු ෆිල්ම් එක අන්තිමට තියෙන ට්විස්ට් එක කියන්න එපා කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක මරු ට්විස්ට් එකයි. ඒක අපිට හිතාගන්න බෑ මොකක්ද ඒ වුනේ කියලා. හරිම අලුත් ජෙනරේෂන් එකට හරියන ෆිල්ම් එකක්. ලස්සන ෆිල්ම් එකක්. ඉතින් ෆෑන්ස්ලට ආරාධනා කරනවා සාරංගගේ නිෂ්පාදනය ඇවිල්ලා බලලා එයාට ධෛර්යයක් වෙන්න තව ෆිල්ම් එකක් කරන්න. Hi Ashanya, you look stunning today. How are you doing this evening? Thank you so much. You too. I'm doing good. How are you? I'm good. Yeah. So can you share a few words about the movie you watched? What do you think about the cast? Because we see a huge combination. Yes. So as I was saying, the cast was something very unexpected. It was crazy, and the plot twist of the movie was also crazy. Like, it was mind blowing. You guys have to watch it to like understand what we mean. I was more than me crying. I feel like I was more in shock most of the time for like a lot of the scenes. Yeah. But as someone from the new generation, what do you think about them bringing together actresses from the old generation? I mean, Sarangaya, Shanudri Aki and Sangeeta Miss are very talented actors and actresses in the field, and they've been there for a very long time. So it's nice to see that they are always updating and they're always making new movies like this. It was really nice to watch. If there's one thing you learned about life or love from this movie, what is it? I don't know. I feel like I was just in shock the entire time. Like I was just in shock. I was like, I just couldn't process. At the end, my mouth was just like, what? So yeah. Ending. Yeah, the ending was crazy. සජිත අයියට අදෘටි තරුවක් චිත්‍රපටය බලනකොට කවුරුයි මතක් වුණාද නැත්නම් ඒ මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් ඔලුවට ආවද?
කාවහරිම මාර ප්‍රශ්නයන්නේ කාවහරි මතක්කුණේ නැහැ හැබැයි ඉතින් අර ආදරය කියලා කියන්නේ ඉතින් හරි පොදු මාතෘකාවක්නේ ඇති අපි හැමෝම ආදරය අඩු වැඩි වශයෙන් එක එක්කෙනාට සාපේක්ෂව ලබලා තියෙනවා විඳලා තියෙනවා ආදරය කරලා තියෙනවා ඒක නිසා මේ ආදරණීය තරුවක් කියන්නේ ආදරණීය චිත්‍රපටියක් ඉතින් ආදරේ මාතෘකාව වුණාම ඉතින් ගොඩක් තැන්වලදී ඉතින් අපිවත් ඒවට දාගෙන ඉතින් මේ දේවත් එක්කම අඬලා එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණා මට මේක බලලා. අයට මොකක් හරි ෆිල්ම් එකේ පීක් පොයින්ට් එකක් තිබ්බද මතක් වුනේ නැත්තම් ගොඩක් අයට දැනෙච්ච. ඔව් මේ චිත්‍රපටියේ අම්මඩුඩු මොමන්ට් එකක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් මම කියන්නේ ඒකට අම්මඩුඩු මොමන්ට් එක කියලා නමුත් අර ඔකට එක එක වචන තියෙනවා ප්ලොට් ට්විස්ට් එක වෙන්න පුළුවන් ප්‍රත්‍යාවර්තන මොහොත වෙන්න පුළුවන්. නැත්තම් චිත්‍රපටියේ ක්ලයිමැක්ස් පීක් එක වෙන්න පුළුවන්. ඒ වගේ මන්න ගැන අම්මටුඩු කියලා මොකද සාමාන්‍යයෙන් චිත්‍රපටියක් උනන්දුවෙන් බලාගෙන හිටියොත් ඒ මොහොත ආවහම අම්මට උඩු කියලා කියවෙනවා. ඉතින් මේ චිත්‍රපටිය අගමට අම්මටුඩු කියවුණා. එතකොට එතැන් සිට මෙතෙක් බලපු චිත්‍රපටියට වෙනම අර්ථයක් ලැබෙන්න ගන්නවා. හොඳ ප්ලොට් ට්විස්ට් එක, ඒ කියන්නේ හොඳ ප්ලොට් ට්විස්ට් එකක තියෙන ලක්ෂණයක් ඒක. මේ චිත්‍රපටියේ හොඳටම අම්මටුඩු කියවුණා. ඒක නිසා මේ ඇයි එහෙම කියවුනේ කියලා කියන්න දෙයක් නෑ. හැබැයි අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. ආදරණීය තරුවක් කියන්නේ සිංහල සිනමාවේ ලස්සන සිතුවම. තනියෙන් නෙවෙයි ආදරය කරන හැම දෙනාම අරගෙන එන්න චිත්‍රපටිය නරඹන්නේ. අපිට ඕන උනේ අතරම මේක වෙන එක්ස්පීරියන්ස් එකක් කරන්න. ඉතින් අපි ඒ වෙනස කරන්න අලුත් එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි try කළේ. ලැබෙන ප්‍රතිචාරات එක්ක අපි හිතනවා අපිට ඒක achieve කරගන්න පුළුවන් වුණා කියලා. ආදරණීය තරුවක් කියන්නේ හරිම bright, හරිම colourful, හරිම youthful චිත්‍රපටයක්. Don't forget to watch our movie and give us your thoughts and your feedback.